ඍතුමය දේශගුණයේ හේතුවෙන් ජූනි මාසයේදී ඩෙංගු සහ චිකන්ගුන්යා පැතිරීමේ අවදානම වැඩි වේ. එළඹෙන සතියේ ජූනි 4 සිට 10 දක්වා කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, මහනුවර, මාතලේ හා මාතර දිස්ත්‍රික්කවලට සාමාන්‍ය වැසි අපේක්ෂා කළ හැක. උතුරු, නැගෙනහිර හා දකුණු පළාත්වලට සාමාන්‍ය අගයට වඩා වැඩි උෂ්ණත්ව අගයන් වාර්තා වනු ඇත. උපරිම උෂ්ණත්ව අගය සෙල්සියස් අංශක 37 තෙක් ළඟා වනු ඇති බවට පුරකථනය කෙරේ. සුළඟේ වේගය තප්පරයට මීටර් 8ත් 15ත් වැනි ඉහළ අගයන් ගනු ඇත. මැයි මාසයේ වැඩිම දින ගණනක් මැයි 5 සිට ජූනි 4 දක්වා සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇත. උපරිම දෛනික වර්ෂාපතනය මැයි 17 වන දින මිලිමීටර් 19කි. මැයි 27 සිට ජූනි 2 කාලය තුල ශ්‍රී ලංකාවට සුළං හමන ලද්දේ බස්නාහිර දෙසිනි. සුළඟේ වේගය වාර්තා වූයේ තප්පරයට මීටර් 15 සිට 20 ලෙසයි. ජූනි 5 සිට 11 කාලය තුල සුළඟ බයම දෙසින් හමනු ඇති බවට පුරකථනය කර ඇත. සුළඟේ වේගය තප්පරයට මීටර් 8ත් 15ත් අතර වනු ඇත. උපරිම භූමි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.7කි. වැඩිම උෂ්ණත්වය නැගෙනහිර ප්‍රදේශයෙන්ද දෙවන හා තෙවන වැඩිම උෂ්ණත්ව පිරිවලින් බස්නාහිර සහ මධ්‍යම ප්‍රදේශවලින්ද වාර්තා විය. මුහුදු උෂ්ණත්වය මාතර ප්‍රදේශයෙන් අවමය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කට අඩු අගයක් ලෙස වාර්තා විය. නැගෙනහිර පළාත ආශ්‍රිතව උපරිමය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 1ට වැඩි අගයක් ලෙස වාර්තා විය. ජූනි 4 සිට 10 දක්වා කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, මහනුවර, මාතලේ හා මාතර දිස්ත්‍රික්ක සඳහා මිලිමීටර් 25 සිට 50 දක්වා සාමාන්‍ය වැසිද ගාල්ල, හම්බන්තොට, පුත්තලම, මොනරාගල, බදුල්ල, නුවරඑළිය, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව, මුලතිව් හා යාපනය දිස්ත්‍රික්ක සඳහා මිලිමීටර් 12.5ට වඩා අඩු ඉතා අඩු වැසිද ඇතිවන බවට පුරකථනය කර ඇත. ජූනි 11 සිට 17 දක්වා පුත්තලම, කුරුණෑගල, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා මිලිමීටර් 50 සිට 100 දක්වා තරමක් තද වැසිද රත්නපුර, බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, අනුරාධපුර, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි, යාපනය හා වවුනියාව දිස්ත්‍රික්ක සඳහා මිලිමීටර් 25 සිට 50 දක්වා සාමාන්‍ය වැසිද හම්බන්තොට, මොනරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා මිලිමීටර් 12.5 සිට මිලිමීටර් 25 දක්වා මද හෝ සාමාන්‍ය වැසිද ඇතිවන බවට පුරකථනය කර ඇත. ඩෙංගු රෝගයට වර්ෂාවේ බලපෑම. ජූනි සහ ජූලි ශ්‍රී ලංකාවේ වැඩිම ඩෙංගු හා චිකන්ගුන්යා රෝගීන් වාර්තා වන කාලයයි. මැයි මාසයේ අධික වර්ෂාව හේතුවෙන් ඩෙංගු වාහක මදුරුවා වන ඊඩිස් ඊජිප්ට් බෝවීම ඉහළ යන අතර ජූනි මාසයේ උෂ්ණත්වය ඔවුන්ගේ සම්ප්‍රේෂණයට හේතු වේ. වර්ෂාවත් සමග මෙම මදුරුවාගේ බිත්තර තුළින් වැඩිහිටි මදුරුවෙකු බිහිවීමට සතියක් පමණ ගත වේ.